හයි අද යනවා ලංකාවේ ලස්සන මුහුදු තීරයක් ළඟට අපි මේ ඉන්න බස් එක යනකම් මේන්න බස් එක මේක තමයි අපේ සෙට් එකෙම ඉන්නේ අපි ඉතින් අද මේ ට්‍රිප් එකේ යද්දි අපි කැඳේව ආරජිත ගායකයෙක් එහෙමත් කැඳේවලා තියෙන්නේ සුපිරි ගායකයෙක් ඔයා මගේ වැරදි කරලා On the way to Calcutta from Plundwand. අපි ඉතින් මේ ගමන මේ සාමාන්‍යයෙන් යන රූට් එකේම ගිහිල්ලා වෙනම හැරෙන්න ඕනේ ගම්මානයක ඇතුලේ යන්න ඕනේ. මේ ගම්මානයේ ඇතුලෙන් ගිහිල්ලා අපිට පුදුම හිතුණා මේ එන්ට්‍රන්ස් එකෙන් පස්සේ තියෙන අමුතුම ලෝකයක් වගේ තැනකට යන්නේ. මෙන්න ප්ලේස් එක අපි යන ප්ලේස් එක. මේක මං හිතන්නේ ඇග්ඩෝ ටූරිසම් ඔස්සේ යන හොටෙල් එකක්. මේක හැබැයි 5 ස්ටාර් නම් නෙමෙයි. ඒක යන්න ඉස්සෙල්ලා ඔයාලා ඔක්කොම ඔළුවේ තියාගෙන යන්න. මාර ලස්සන ලොකේෂන් එකක් නියමට ඩිසයින් කරලා තියෙනවා. පුදුම ඉවසීමකින් මේ තැන ඩිසයින් කරගෙන යන්නේ ඒගොල්ලෝ. ඉතින් අපි එන්ජොයි කරමු වීඩියෝ එක. අද ඉතින් අපි මෙහෙ තමයි රාය ගත කරන්නේ. අපි එන්න කලින් නම් යාළුවෙක් කලින් ඇවිත් ඉඳලා එයා කියපු විස්තරත් එක්ක තමයි අපි ආවේ. ඇත්තටම මාර සුපිරි ප්ලේස් එක මාර නිදහස්. මේ අපි හැමෝටම එන්ජොයි කරන්න පුළුවන් නියම තැනක් මෙතන නිදහසේ. අද මෙතන ඉන්න අපි විතරයි. මේකේ තව සුපිරිම දෙයක් අයිටම් දෙකක් තියෙන එක කැඩිලා. නැත්නම් අපි ඒකත් අද කමෙන්ට් එකතු කරගන්න තමයි ආවේ. ඉන්නකම මම පෙන්නන්න ඔයාලට ඒක. මේ දිනවලට මෙන්න මේ වාහනේ. මේක ඇතුලේ රයිඩ් එක ගන්න පුළුවන්. හැබැයි අද වෙද්දි මේ වාහනේ කවුරුහරි කලින් ආපු කෙනෙක් අතින් මුහුදු වතුරට වැටිලා. ඒ හින්දා මේක දැන් රිපෙයාර් කරන්න දාලා තියෙන්නේ. ඒකයි මෙන්න මේකයි කියම සෆාරිය යන්න පුළුවන් මේ ඉතින් මේ දෙක යන්න වෙන්නේ ඊගාපාරව බලනවා. අර ATV මං හිතන්නේ මෙන්න මේ වාහනේ කියන්නේ ATV කියලා මම මතක හිටියද අපිට ඒක රයිඩ් එකක් ගන්න පුළුවන්. ඔයාලට පේනද මේ ඉස්සරහින් මෙන්න මේක. ඒක යන්න පුළුවන් පාත් මේ දින වලට පේනව නේද? මෙන්න මේ පාත් වල තමයි යන්න පුළුවන්. අපි බලමු තව පාරක් ආවොත් ඒක රයිඩ් එකකුත් යන්න පුළුවන් විදිහට මෙතන යන්න. මේකේ තියෙනවා විලාස් කීපයක්. මෙන්න මේ පේන විලා එක තමයි නියම මේක. මේක පිටින් මෙහෙම පෙවුනට ඇතුළේ පට්ට සුපිරි. නේද? පිටින් කොහොමද තිබ්බට ඇතුළේ පට්ට සුපිරි. මේ දෙන්නේ ඇතුළේ. මේකේ එන්ට්‍රන්ස් එක ගාව තියෙනවා. එන්න අපේ කියපු චූටි යාළුවෙක් තමයි අම්මෝ ජෙට් එක දුවන්නේ කට්ටිය. මෙතන තියෙන ලස්සන පෙට්ටගම. මේ දකුණු පැත්ත වලට වෙන්නේ පෙට්ටගම. මේ දින පෙට්ටගම. ඉතින් ඊටසේ මේ දොරවල් දෙකම ඇතුලේ ගම එළිය එක බෙඩ් එකයි මෙතන බෙඩ් එකයි. මේ පඩි පෙරඟුරට නගින්න පුළුවන්. මේ පඩි පෙරඟුරට නැග්ගාම ඔන්න ඔතන තියෙනවා තවත් සුපිරි ප්ලේස් එකක්. නියමයි සුපිරිම තමයි. ඉතින් ආයේ මේ දෙන්නේ තව දැනක්. හරිද? එතනින් එහෙමම දකුණු පැත්තට හැරුණාම අන්න එහි කොටේජ් එකේ මේ විලා එකේ මේ හැවතේ තව තියෙන උඩ ඊට මේ පඩිපෙළ බැස්සාම ඔය තියෙන යට. මේක සාමාන්‍ය ෆැමිලි එක්ක කරවිලා ඉන්න පුළුවන්. ඔය ඉන්නේ අපේ ජෙට් සෙට් එක. හැබැයි ගොරවන්න ඔට්ටු නෑ. උඩ හිටියම නේ ගොරවන්න බෑ. හොඳද? නියමයි හැබැයි. හරිද? ඉතින් දැන් තව විලා. මේක දැන් ලයිට්ස් ඔෆ් කරලා තියෙන කරුවලයි. මේකේ මේ යට AC නන් AC උඩ AC තියනවලු. එතන නියම අනිත් ඔක්කොම AC. මෙතන තියෙනවා ලස්සන ඊටම සිම්පල් රෙස්ටොරන්ට් එකක්. අපි දැන් යන් එතනට. අපිට කෑම ගෙනල්ලා මෙතන තියාගෙන කන්න පුළුවන්. නැත්නම් මෙතන ප්ලේස් එකට අපි ඕඩර් එක දුන්නාම එයාලා තමයි රසවත් විදියට හදලා දෙනවා. ඉතින් අපි ආපු දවසේ කෑම අරගෙන ආවේ. මෙතන ඉතින් අපිට ඒගොල්ලෝ සියලුම පහසුකම් දීලා තියෙනවා. මෙතන 5 ස්ටාර් ප්ලේස් එකක් නන් නෙමෙයි. හැබැයි නියම ප්ලේස් එකක්. නිදහසේ ගත කරන්න පුළුවන් නියම ප්ලේස් එකක්. මේ පැත්තද මෙහෙම? මොකද මේ පැත්තනේ? කොහෙන් හරි අපි හිතුවා හරි.
මේ මාළු දෙන්නේ මේ වගේ මේකේ මාළු දෙන්නේ අපිට දුන්නාල වෙල්කම් ඩ්‍රින්ක් එකක්. මේක ෆ්‍රෙෂ් කියන්නේ මේ ඇත්තටම කලවම් මොකුත් නැහැ. ඇත්තටම අපි මේ සාමාන්‍යයෙන් අර ලොකු හොටෙල්ස් වල ගිහිල්ලා ඒ ගත කරන කාලෙටදී මාර සතුටින් ගත කරා මෙතන ගත කරපු එක දවස. මෙතන ලස්සන කබානාස් තියෙනවා. අපිට එන්ජොයි කරන්න පුළුවන් විදිහට සෙල්ලම් කරන්න පුළුවන් ප්ලේග්‍රවුන්ඩ්ස් තියෙනවා. මේ ඇවිල්ලා එන්ට්‍රන්ස් එකේ තියෙන රිසෙප්ෂන් එක ළඟ තියෙන ලිවිං ඒරියා එක. මෙතන නියමම ප්ලේස් එක. මෙතන කැරම් බෝඩ්ස් තියෙනවා. අපිට කැරම් ගහන්න පුළුවන්. මලි ටුවරිස්ට්වත් එනවද ෆොරිනර්ස්ලා? ඔයාලා සිංහල පුළුවන්ද? සිංහල බෑ. කොඤ්ඤෝ හලෝ තුතාර කොහෙද පැටි යන්නේ? කවුද ගැව්වේ? අනේ ගාන්න පපා උන්නේ පුතේ නංගි. අකි ගැව්වද? අකි දෙන්නද පත්ත ටිකක් කොහොමද මාමි දෙන්න එකක් පත්ත තුන්කා දැන් හරි දැන් හරි අකි අය ගන්න නැහැ නේද? අකි අය ගන්න නැහැ නේද ගන්නනේ? මේ ඉන්නේ නෝනා. හරිනේ මං කිව්වා. හරි ඉන්නේ චූටිද? මේ ඉන්න පෙනාරා. මේ ඉන්නේ කවුද? යුතාරා. එතකොට මේ ඉන්නේ කවුද? මෙයා ඇවිල්ලා නතුනි කියන්නේ මෙයා තමයි. මේ ඉන්නේ කවුද? මෙයා තමයි සඳසි කියන්නේ. මේ කවුද? මේ ලොකු. ඔය තව එක්කෙනෙක් කෙනා උඩින් නං කොහෙයා? අරෙන්නේ. මේ ඇවිල්ලා නතුනිගේ චෝටි එක්කෙනා. මොකද සතු වගේ නම? වශිනි මේ එන්නේ. ඕගෙන උඩින් නං. ඕංගවා. හොටෙල් එක කිව්වම අපේ ඔළුවේ ඇඳෙන චිට්ට ස්විමින් පූල් එකකුත් තියෙන්න ඕනේ කියලා. මෙන්න තියෙනවා මෙතන සුපිරිම ස්විමින් පූල් එකක්. මේක අපි සාමාන්‍යයෙන් භාවිත කරන ස්විමින් පූල් එකකට වඩා පොඩි වෙනස්කම් තියෙනවා. හැබැයි මෙතන නියම ෆන් එකක් ගත්තා අපි සෙට් එක. දැකෝ පාසිකුඩාවල මෙන්න මේ වගේ අමුතුම ලොකේෂන් උත් හදලා තියෙනවා. මේක ගොඩක් ජෙන්ස්ලාට තමයි හරියන්නේ. මෙතන නියමම ෆීලින් එකක් තියෙන නියම ප්ලේස් එකක්. මේක තනිකරම වොෂ්රූම් එක පවා දැව වලින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට මේ වලට පේන්නේ කලපුව. මේක මුහුදෙන් ගොඩක් වෙන් වෙලා තියෙන්නේ. ගොඩක් රැළියෙම මුකුත් වෙන්නේ නැහැ. මෙතන තමයි ප්ලේස් එක නේ. මරු එකත් yes මතක් වුණා කවේ එන්න ඉන්න එන්නන් ඉන්න ඉන්නක අපේ ඩයල් දෙයක් ඉන්න ඩයල් දෙයක් අර ඉන්න ඩයල් දෙක මේ පොණ්ඩේ කලපු වතුර තමයි පිරෙන්නේ. කලපු වතුර වැඩිෙද්දි මේක පිරෙනවා. කලපු වතුර අඩු වෙද්දි මේකේ වතුර ටික ආයෙ ඉවතට යනවා. මේකේ වගා කරන්නේ අඹ තමයි ප්‍රධාන වශයෙන්ම. ටොම් ජේසි අඹ. ඊට අමතරව peerත් වගා කරනවා. මෙන්න මේ ඩබලත් මාර ෆන් එකක් ගත්තේ. අපිත් එක්ක ඇවිල්ලා වීකෙන්ඩ් එක ගෙදරටලා ඔය අම්මලගෙන් බැනුම් අහා ඉන්න රෙඩි අපිත් එක්ක සුපිරි ෆන් එකක් ගත්ත ඩබලත් තමයි මේ ඉන්නේ. අද දවසේ අවසානයේ ඉතින් මෙන්න මේකෙන් තමයි නිමාව. මේ විදිහට මේ පොඩි ටිකයි ඊට පස්සේ ඒගොල්ලන්ගෙන් පස්සේ වැඩි හිටියෝ ටිකත් පූල් එකට බහලා සෙල්ලම් කරා.